සිටියද එදා මේ අහස් යටි ඒ දෙවිවරු හඬා වැළපුණා. ධර්මය අවබෝධ නොකරපු භික්ෂූන් පවා හඬා වැළපුණා. කොටින්ම කියනවා නම් පින්වතුනි ආනන්ද තෙරුන් වහන්සේ වයස අවුරුදු 80ක් වුණ ආනන්ද තෙරුන් වහන්සේ කණුවක් බදාගෙන හඬා වැළපුණා කියලා දේශනාවේ සඳහන් වෙනවා. රහතන් වහන්සේලා උපේක්ෂාවෙන් වැඩ සිටියා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වුණා. පරිනිර්වාණය සිදු වුණාට පස්සේ එදා මල්ල රජදුරුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය කපපුලුම් පටල 500කින් වෙලනවා. කසී සලු 500කින් වෙලනවා. සුවඳ තෙල් පුරවපු රන් දෙනක තැම්පත් කරලා පින්වතුනි එදා මල්ල රජදරුවන් ඒ රජදරුවන්ගේ අභිෂේක උද්‍යානයේ ඔටුනු පළංගන උද්‍යානයේ මල්ල රජදරුවන්ගේ ශ්‍රේෂ්ඨ උද්‍යානයේ මනරම් චිතකයක් නිර්මාණය කරනවා රත්හඳුන් වලින් සුදු හඳුන් වලින්. පින්වතුනි ඒ චිතකය නිර්මාණය කරපු තැන තමයි මේ සෑරජානන් වහන්සේ පිහිටලා තිබෙන්නේ. පින්වතුනි එදා මල්ල රජදරුවන් විශාල පෙරහැරකින් කුසිනාරාවේ ඉඳන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය මේ අභිෂේක Deu uma fica tilhada. ඒ වැඩම කරන බුදුරජාණන්